කටුක වූ මගේ අඳුරු ලෝකය එළිය කරුදුන් දේවතා රුදුරු වූ මහා කටුක පැනසර විසඳලා දුන් දේවතා අපේ ලොව යලි පුදුවාලු ඉතිහාසයේ බල දේවතා වඳිමි පායුග ඔබට බැතියෙන් අපේ ලොව මග සක්‍රයා. මේ මම කියන්නේ මගේ දරුවෝ බ්‍රහස්පතින්දා දීපු කමෙන්ට් එකක් අදහසක්. ඉතින් මේ අදහස දීලා තියෙන්නේ බිනු අපේ ආදරණීය දූලපිටියේ විශ්වවිද්‍යාලයේ දුවේ අපි ආදරයට කියනවා සංගීත කියලා. ඉතින් ඒකේ තව තියෙනවා මෙන්න මෙහෙම. ඇත්තමයි සර් නම් දෙවි කෙනෙක් කිව්වට පාඩු නෑ. ඉතිහාසයේ එපා වෙලා තමයි සර් ළඟට ආවේ. හැබැයි දැන් මගේ ආසම දේ ඉතිහාසය. සර් හින්දා ඒ ලෙවලට සර්ම හොයාගෙන එනවා. මම පුළුවන් නම් කියන්න වචන නෑ. සර්ගේ කැපවීම, සර් අපිට උගන්වපු විදිය මේ හැම දෙයක්ම නිසා අපි හැමෝම ගොඩ ගියා කියලා. සර්ට තව තවත් හෙළ ඉතිහාසයේ මේ ආරුවෙන් අනාගතයට දායාද කරන්නට හැකි වේවයි ප්‍රාර්ථනා කරනවා. සර් බලන්න අපි ඔක්කොම එනවා. ඉතින් මෙහෙම තමයි ආදරය එකතු කරලා තියෙන්නේ. ඉතාමත්ම ආදරේ දරුවෝ ඉතිහාසයේ පෙරක ලිව්වට පස්සේ දැනෙච්ච දේවල් මේ එකක් මම කිව්වේ. ඉතින් මේ වගේ තව එකක් තියෙනවා. මේක යොමු කරලා තියෙන්නේ අපේ විනෝගඩ සිප්සා ආයතනයට ආපු අපේ දුවේ. සර් කියපු සේරම ආවා සර්. ඇත්තටම පේපර් එක දැක්කා මාර සතුටක් ආවා. පිටු 22ක් 24ක් විතර ලිව්වා. කවදාවත් එච්චර ලියලත් නැහැ. මාර සතුටුයි. සර් පේපර් එක දැක්කාම සර්ව මැවිලා පෙනුනේ පේපර් එක තුනේ. ගොඩක් ස්තුතියි සර්. සර්ට ගොඩක් පින්. විප්ලව ප්‍රශ්නේ හිම්මම ආවා. මොන නැතත් ඉතිහාසය නම් ගොඩ ගියා. ගොඩක් ස්තුතියි සර්. ඉතින් මේ විදිහට ගොඩක් අපිට කමෙන්ට් තියෙනවා. දැන් ඔයාලට මම පැත්තෙන් පේනවා ඒ දරුවෝ දාලා තිබ්බ කමෙන්ට් එක. ඉතින් නිමාඩු පාඩු චුට්ටක් බලන්න. බලපුවම තේරෙයි දෙමව්පියන්ගේ අදහස්, දරුවන්ගේ අදහස්, අපේ ලියපු සියලුම පන්තිවල අපේ පිරිසගේ අදහස්. එතකොට ඒකෙන්ම තේරෙයි අපේ ඉතිහාසයේ පන්ති කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඉතිහාසය නම් ලීනජ් ජයසිංහ, මිනුවන්ගොඩ, දෙවලපොළ, මරදගහමුල, දෙවුලපිටිය, කටුනායක මේ ආදී ප්‍රදේශ ගණනාවක ආයතන 7ක පන්ති කරනවා 9 10 11. ඉතින් අනිවාර්යයෙන්ම ඔබගේ දුව පුතා අනිවාර්යයෙන් යොමු කරන්න කලින් පන්තියට ආපු දරුවෝ ඉන්නවා නම් තවත් අය ඒගොල්ලන්ගෙන් අහලා බලන්න මොනවද මේ පන්තියේ විශේෂතා. අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඔයාලට සහතිකයක් දෙයි. ඉතිහාසය නම් ලීනජ් ජයසිංහ අපේ ඉතිහාස පන්තියට යවන්න කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම හැමෝම එන්න. ඒ වගේ මගේ හිතවත් දුවල පුතාලා දෙමව්පියෝ හිතවතුන් මේක ෂෙයා කරලා ඔබේ යහළුවන්ට, ඔබේ නෑදෑයින්ට, ඔබේ අසල්වැසියන්ට මේ පණිවිඩය දෙන්න. ඊර්ෂ්‍යාවෙන් තොරව හැමෝම මේක ෂෙයා කරලා හැමෝගෙම ඒ ආදරය එකතු කරන්න. ඒකවල හැමෝගෙම ළමයි සම්බන්ධ කරවන්න. ඒකට අනාගතයේ ඔබේ දරුවට ඉතිහාසයේ එකක් විශේෂයෙන්ම ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් මම කැපෙලා වැඩ කරනවා. අපි පැය ගණන්, අපි දවස් ගණන් බලන්නේ. රාත්‍රී පාන්දර 1 2 වෙනකන් අපි වැඩ කරනවා. පේපර්ස් එක කරනවා, පාඩම් ඉගෙන ගන්නවා. සියල්ල කරලා විදි මරාගෙන අන්න මොන්න දෙයක් නැතුව අපි මේ වැඩ කරන්නේ ඔබේ දරුවෝ වෙනුවෙන්. ඉතින් ඒ නිසා හැමෝම දන්නවා ඒක අපිරින් අමතර අයක්‍රීම් නැතුව ඒ සියල්ල ඔබේ දරුවන්ට කරන්නේ මාසික ගාස්තුවල පමණයි. ඉතින් ඒ නිසා ඒ සියලු දේවල් අහලා දැනගෙන අනිවාර්යෙන් පන්තියට එන්න. කවුරු කෙසේ කොහොම කිව්වත් අනිවාර්යෙන්ම ඇවිල්ලා බලන්න පන්තියට. එතකොට වෙනස තේරෙයි. එතකොට මේ පන්තිය තුලින් ඔබේ දරුවාට මේ වගේ ඒකක් අනිවාර්යෙන් ලබාගෙන මේ වගේ ලස්සන අදහසක් එකතු කරන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩාක් තියෙනවා කමෙන්ට්. මට එකින් එක කියන්න බෑ. මේකෙන් ඔයාලට තියෙනවා වම් පැත්තේ මෙතනින් බලාගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙයි මේ අදහස් මොනතරම් ප්‍රබලයිද කියලා. ඉතින් මේකේ දෙමව්පියන්ගේ අදහසක් තියෙනවා. එක දෙමව්පියෙක්ගේ අදහසක් කියන්නම්. අපේ තාත්තා කෙනෙක් කියලා තියෙනවා ඉතාමත්ම වටින අදහසක්. සර්, දක්ෂ අදක්ෂ සියලු දරුවන්ට ජයමාවත කරාගෙන යන්න ගුරුවරයා සැබෑ දක්ෂයෙක් විය යුතුයි. ඒ අතින් සර් දක්ෂ ගුරුවරයෙක්. මේ කියන්නේ මගේ පළවෙනි අත්දැකීමෙන් නෙවෙයි. මගේ පුතා සර්ගේ ගෝලේ. එයාටත් ඒකක් තියෙනවා. අද දුවත් ඇවිත් කිව්වා ඉතිහාසයේ හරිම ලේසියි කියලා. එයාගේ වචන ඇතුළේ තිබුණේ සර්ගේ කැපවීම. ඉතින් සර් අපේ දරුවෝ වෙනුවෙන් කරපු කැපකිරීමට සර්ට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දරුවෝ රසක් බිහි කරන්නට සර් ශක්තිය ලැබේවා. මම රශ්මිගේ තාත්තා කියලා දාලා තියෙනවා.
ඉතින් මේ එකක්වත් අපි හදපුවා නෙමේ. මේ සියල්ල දෙමාපියන්ගේ හදවතින් එන කමෙන්ට්, අදහස්, දරුවන්ගේ අදහස්. ඉතින් ඒ නිසා ඔබට බලන්න පුළුවන් ඕන එකක් ඕන වෙලාවක. එහෙනම් ගොඩක් ස්තුතියි. මා විශ්වාස කරලා ඔබ දරුවන් හිටියුවට. එහෙනම් ආයුබෝවන්.